ශාමලි ක්‍රාෆ්ට් ඇන්ඩ් බිස්නස් channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2026 දී වැඩියෙන්ම විකිණෙන handmade products 10ක් ගැන. ඔයා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න හිතන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ගෙදර ඉඳගෙන අමතර ආදායමක් හොයන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසානය වෙනකම් බලන්න. අපි පළවෙනියටම කතා කරනවා braided jewelry ගැන. ඉතින් පබළු භාවිතා කරලා හදන මාල, වලලු, කරාඹු වගේ දේවල් මේ කැටගරි එකට අයිති වෙනවා. මේවා හදන්න ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. පටන් ගන්න ඉතාමත් පහසුයි. ඒ වගේම තරුණ අය අතර මේවට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් අපි දෙවෙනියට කතා කරන්නේ hair accessories ගැන. hair bands, clips, bow වගේ දේවල් හැමදාම විකිණෙන ප්‍රොඩක්ට්. පාසල් ළමයින්, තරුණයන් සහ කාන්තාවන් අතර මේවට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයා hair bands හදන්න කැමතින් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් අපෙන් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපේ WhatsApp නම්බර් එක 076 75 46 102. ඉතින් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාට මේ hair accessories සඳහා ඕන කරන සියලුම දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ personalized gift ගැන. කියන්නේ කස්ටමර්ගේ නම, ෆොටෝ එක හරි විශේෂ මැසේජ් එකක් තියෙනවා නම් ඒ මැසේජ් එක එක්කලා හදන gift තමයි මෙතනදී කතා කරන්නේ. ඉතින් birthday, anniversary සහ special දේවල් වලදී ඔයාලට මේවා ඉතාමත් හොඳ ඩිමාන්ඩ් එකක් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් ඔයාලට ගෙදරදීම පටන් ගන්න පුළුවන්. ඉතින් අපි හතරවෙනියට කතා කරනවා fabric flowers ගැන. ඒ කියන්නේ රෙදි වලින් හදන මල්. wedding decoration, gift box, home decoration වගේ දේවල් වලට මේ දේවල් භාවිතා කරනවා. ඉතින් ඔයාලට මේ වගේ fabric flowers ගෙදරදීම හදලා business එකක් විදිහට කරන්න පුළුවන්. අපි පස්වෙනියට කතා කරන්නේ handmade bags ගැන. ඉතින් cloth bags, tote bags සහ fashionable bags අද කාලේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් environment friendly products වලට මිනිස්සු කැමති නිසා මේවට හොඳ මාකට් එකක් තියෙනවා. අපි 6 වෙනියට කතා කරනවා racing craft කියන business එක ගැන. ඉතින් key tags, bookmarks, jewelry සහ decorative items racing වලින් හදන්න පුළුවන්. social media වල ගොඩක් ජනප්‍රිය craft category එකක් තමයි මේ racing craft කියන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරන දේ තමයි scented candles කියන්නේ. ඒ කියන්නේ සුවඳ ඉටිපහන්. home decoration සහ gift item එකක් විදිහට ගොඩක් අය මේ දේවල් මිලදී ගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ business එකක් උනත් ගෙදරදීම පටන් ගන්න. අපි ඊළඟට කතා කරන දේ තමයි crochet products කියන්නේ. ඉතින් crochet dolls, bags, flowers සහ baby items මේ කැටගරි එකට අයිති වෙනවා. handmakes lovers ලා අතර මේවට විශාල ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දෙනාගේ ඉල්ලුම තියෙන දෙයක් උනත් ඔයා පටන් ගත්තත් ඔයාගේ business එක සාර්ථක කරගන්න පුළුවන්. අපි 9 වෙනියට කතා කරනවා gift box ගැන. ඉතින් birthday, wedding සහ special අවස්ථාවන් සඳහා gift box හදලා විකිණීම ලාභදායී business එකක්. මේ සඳහා ගොඩක් වියදමක් යන්නෙත් නැහැ. ඉතින් ඔයාලට ඉතාමත්ම ලේසියෙන් කරන්න පුළුවන් මේ gift box නිෂ්පාදනය. අපි ඊළඟට කතා කරනවා home decor items ගැන. wall hangings, table decoration සහ decorative crafts මේ යටතේ කතා කරන්න පුළුවන්. ඉතින් ගෙවල් ලස්සන කරන්න කැමති අය අතර මේවට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. අද අපි කතා කරේ 2026 වැඩියෙන්ම විකිණෙන handmade products 10ක් ගැන. ඔයාලට මේ products අතරින් වැඩියෙන්ම කැමති products එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම craft සහ business idea ගැන තවත් වටිනා videos බලන්න ශාමලි craft and business channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු.